බොහෝ සමාජ ඛේදවාචකයකට බලපාන මාතෘකාවක් තමයි විරහව කියන එක. ඕකේ කෙලවර භාගදාට මරණය. එහෙමනේ සියදි විනාශා ගැනීම. සුන්දර වර්ධකී කිසිදා සමාවක් ඒ කතාවක් දන්නේ නැහැ. පැහැදිලිව. දවසක් ඔය මුනිවරයෙක් හම්බෙන්න මිනිස්සු යනවා. අඬා අඬා යන මිනිස්සු එන්නේ hina වෙවි. hina වෙවි යන මිනිස්සු එන්නේ අඬා අඬා. අර මුනිවරයා කියන්නේ එක වචනයයි. මොකක්ද? අඬා අඬා යන මිනිස්සුන්ට මුනිවරයා කියනවා తాවකාලිකයි. එතකොට අඬන මිනිස්සයා මොකද කරන්නේ? తాවකාලිකයි. hina වෙනවා. hina වෙන මිනිස්සයාටත් මුනිවරයා මොකද්ද කියන්නේ? తాවකාලිකයි. එතකොට hina වෙන මිනිස්සයා අඬනවා. විරහව ඇති වෙන්නේ ආදරේ තිබ්බොත් විතරයි. අර බුදුහාමුදුරුවෝ උගන්වන්නේ දෙයයන්ටයි මිනිස්සුන්ටයි ලොකු ගැටලුවක් වුණානේ මගුල් මංගල කරුණු මොනවාද කියලා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ තමයි තරුණයා වෙන්න ඕන. තරුණයෝ අකම්පිතව ජීවත් වෙන්න ඕන. දුකට කාරණය තමයි ඔතනදී අපි මහ පුදුම විදිහට ප්‍රතිරූප ගොඩ නගනවනේ. මතක තියාගන්න. ජීවිතේ කිසිම දෙයක් ගැන පුතේ ප්‍රතිරූපණම් ගොඩ නගන්න එපා. මට කියන්න බලන්න. මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? අපි නඩත්තු කරන අපේ ආසන්නම දේ මොකක්ද? අපේ ශරීරයනේ. අපි හරි ඕනකමින් බලන අපේ කෙස් ටික අපිට නැති වෙන්නේ නැද්ද? අපේ හම, අපේ ඇඟ, අපේ අම්මා තාත්තා මට කියන්න මේ ලෝකේ මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? නිත්‍යයි කියලා හිතන් ඉන්න හැමදේම බුදුහාමුදුරුවෝ උගන්වනවා. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක අපි අහලා තිබ්බට අපේ මනස පුරුදු කරලා නැහැ වෙනස් වෙන එක දරා ගන්න. මතක තියාගන්න. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. දැනගෙන ජීවත් වෙන්න බැරි වුණාම තමයි අර ඇල් වතුර එන කරාමයකින් එකපාර උණු වතුර ආපුවාම සේරම උණු වෙන්න. ඒ වාගේ දැනගෙන නොහිටපුවාම ඔය අත්දැකීම බොහෝ අපේ මේ විවාහ වෙච්ච දරුවෝ හදපු අම්මලා තාත්තලා දන්නවා. ආදරය කරන කාලේ හිටපු පෙම්බතා පෙම්බතිය නෙමේ දරුවා කුසට ආපුවාම ඉන්නේ. දරුවා කුසට ආපුවාම ඉන්න පෙම්බතා පෙම්බතිය නෙමේ දරුවා ලැබුණාම ඉන්නේ. ඒ පෙම්බතා පෙම්බතිය නෙමේ දරුවෝ ලොකු වුණාම ඉන්නේ. මේ ටික අත්දැකීම් වලින් පරිණත වෙන්න මිනිස්සු මොකද වෙන්නේ? මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු හැමදාම දැන් අපේ අම්මලා තාත්තලා කල්පනා කරන්න අපේ දරුවෝ වෙනස් වුනේ නැද්ද? අවුරුදු 10න් විතර ළමයි අම්මා තාත්තා නැතුව බුදියන්නෙත් නැහැ, නිදාගන්නෙත් නැහැ නේ. අඬනවා. හැබැයි උන්ට අවුරුදු 20 විතර වුණාට පස්සේ දැන් අද සමාජයේ එක ළමයෙක්වත් ඉන්නවද අවුරුදු 20 25 රැයටට ඇවිල්ලා අම්මා තාත්තත් එක්ක බත් කාලා බුදියන? එහෙම ගාණක් නැහැ. එනකොට ගෙදර එනකොට රැය 10 11යි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. දැන් පොඩි කාලේ අපෙන් කවුරු ආපුවම අපි කියනවා නේද? කවුරු වෙන්නද කැමති කියලා ආපුවම මේ ළමයි කියයි දැන් නම් කියයි දන්නෙත් නැහැ. දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්. එතකොට ගුවන් නියමුවෙක්. ලොකු දේවල්. හැබැයි ඒ ලෙවල් වලට S3ක් ආවට පස්සේ ඒ සිහින මේ ක්‍රමක්‍රමයෙන් මොකද්ද වෙන්නේ? පරිණත වෙන්න මේක වෙනස් වෙනවා. පුරුදු වෙන්න පුතේ. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන එක දරා ගන්න අකම්පිතව ජීවත් වෙන්න. එච්චරයි.